ආදරයෙන් පිළිගන්නවා මගේ MS Crochet YouTube නාලිකාවත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝවම. මම ඊට කලින් වීඩියෝස් වලින් අරන් ආවා single crochet සහ half double crochet වල කොහොමද color change එකකට යන්නේ කියලා. ඊටාම පැහැදිලි වීඩියෝස් දෙකක්. අද අරගෙන ආවේ double crochet වල කොහොමද ඔයා ගොතන නිර්මාණයක් ඇතුළත වර්ණ change එකක් කරන්නේ කොහොමද කියලා color change එකක් ඊටා පැහැදිලිව ඔයා ගොතන නිර්මාණය ඇතුලේ කරන්නේ කොහොමද කියලා පැහැදිලි වීඩියෝ එකක් තමයි අද අරගෙන ආවේ. හිතනවා වැදගත් වෙයි කියලා අපි ඉක්මනින්ම ගිහිල්ලා බලමු කොහොමද මේ කලර් චේන්ජ් එක කරගන්නේ කියලා. මුලින්ම ඔයාලා ගන්න නූල සහ ගෙතුම් කටුව ගන්න ස්ලිප් knot එකක් දාගන්න. දාලා මෙන්න මේ විදිහට අපි චේන් අවශ්‍ය ප්‍රමාණයට ගොතා ගන්නවා. ඔයාලගේ ගෙතුමේ අවශ්‍ය ප්‍රමාණය උස වෙනකම් ෆවුන්ඩේෂන් චේන් ටික දාන්න. මම මෙතනදී චේන් 15ක් විතරයි දාන්නේ. චේන් 15 දාගත්තට පස්සේ අපි ඩබල් ක්‍රොෂේ ගොතනවා. ඩබල් ක්‍රොෂේ පළවෙනි චේන් 3 ඇරලා හතරවෙනි චේන් එකට මම ඩබල් ක්‍රොෂේ ටික ගොතාගෙන යනවා. දැන් එතන ඉඳගෙන මේ විදිහට මෙතන සම්පූර්ණ ඩබල් ක්‍රොෂේ මෙතනට වෙනකන් ගොතා ගන්නවා. මේ විදිහට ගොතා ගත්තට පස්සේ මම ඊළඟ කලයකට මාරු වෙන්න ඕනේ. ඊට පස්සේ මම මෙතන මේ විදිහට ඒ කලය එකෙම මේ විදිහට ස්ලිප් knot එකක් ඇඟිලි දෙකෙන්ම දා ගන්නවා. දා ගන්නකොට අපි මෙතන අවසානයේ ඩබල් ක්‍රොෂේ එක ගොතන්නේ මෙන්න මේ විදිහට. මේ විදිහට ගොතනවා. ගොතනවා කියන්නේ මේක මේ විදිහට අවසන් කරනවා. අවසන් කරලා මෙන්න මේ විදිහට ලූප් එක ඇදලා ගන්නවා. ඇදලා අරගෙන මෙතනින් එහාට ගොතන්නේ නැහැ. මේ ලූප් එක මෙහෙමම තියද්දී නැවත ගෙතුම් කටුව දානවා මෙන්න මේ ලූප්ස් තුන ඇතුලේ. තුන ඇතුලෙන් දැම්මට පස්සේ අපි මෙන්න මේ නූල මේ විදිහට ඇදලා ගන්නවා. ඇදලා අරන් ඩබල් ක්‍රොෂේ එක මේ විදිහට තද කරනවා. දැන් මේ විදිහට නූල එළියට අදිනවා. ඇදලා තව චේන් එකක් දාලා අනිත් පැත්ත හරවනවා. හරවලා මෙන්න මේ නූල් කෑල්ල මම මේ විදිහටම අරගෙන යනවා. මේ මුල චේන් එකේ ඉඳන්ම ඩබල් ක්‍රොෂේ ටික මම ආපහු ගොතාගෙන යනවා. මේ විදිහට මෙතන කෙලවරටම ගොතා ගන්න අර විදිහටම අන්තිම එක ඉතුරු වෙන්න. මේ පැත්තේ මම අවසානයට වෙනකන් ආවා බලන්න. මේ විදිහට ලූප්ස් තුන ඇතුලෙන් මේ නූල දාලා අපි මේක මේ විදිහට අත්හරිනවා. අත්හැරලා මේ ලූප් තුන ඇතුලෙන් නැවත ගෙතුම් කටුව දාලා අපි ගන්න අලුත් නූල මේ විදිහට ස්ලිප් knot එක දාගෙන ඇදලා ගන්නවා. ඇදලා ගන්නවා මෙන්න මේ ලූප් තුන ඇතුලේ. ඇදලා අරගෙන මේ විදිහට චේන් දෙකක් දානවා. දාලා මෙන්න මේ නූල මේ විදිහට ඇදලා එළියට දානවා.
දාලා මේ පැත්තෙන් අපි හරවනවා මේ රෝස පාට නූල මේ විදිහටම මෙහෙම ඇතුළට අපි ආපහු අරගෙන යනවා. මේ විදිහට මේ කෙලවරට වෙනකන් මේක ගොතා ගන්න. දැන් අවසාන එකත් මම මේ විදිහටම දාලා ලූප් 3 ඇතුලෙන් මේ විදිහට ලූප් එක පොඩ්ඩක් එළියට අදිනවා. එදලා මේ විදිහටම ලූප් 3 ඇතුලෙන් ගෙතුම් කටුව නැවතත් ඇතුල් කරනවා. කරලා ඊළඟ කලය එක මේ විදිහට මෙන්න මේ ඇතුලෙන් ඇදලා ගන්නවා. ඇදලා අරන් චේන් දෙකක් දානවා. දාලා මේ ලූප් එක මෙහෙමම එළියට අදිනවා. ඇදලා අනිත් පැත්ත හරවනවා. හරවලා මේ කල එක මේ දෙකම චුට්ටක් අල්ලලා ඩබල් ක්‍රොෂේ එක පටලවලා මෙන්න මේ මුල චේන් එකටමයි දාන්නේ. මෙන්න මේ මුල චේන් එකට දාලා දෙකම අල්ලන්න. නැත්තම් ගොතාගෙන යනකොට අනිත් කල එක ගැලවිලා යනවා. දැන් දිගටම ඩබල් ක්‍රොෂේ එක ගොතාගෙන යනවා. දැන් මේ විදිහට මේ නූල් දෙක කලින් වගේම ටික දුරක් ආවම කපලා අයින් කරනවා. එතකොට ගෙතුම ෂුවර් ගැලවිලා යන්නේ නැහැ කියලා. මේ විදිහට අපි දිගටම මේක මහ ගන්නවා. ආයෙත් අපි මේ විදිහටම ආවා. දැන් මේ විදිහට ලූප් එක එළියට අරගෙන ඕනම කලර් එකක් අපිට චේන්ජ් කරගන්න පුළුවන්. අපි තව කලර් චේන්ජ් එකකට යන්. දැන් මෙතන ලූප් එක එළියට ඇද්දට පස්සේ මම කලින් වගේම මේ ලූප් 3 ඇතුලෙන් ගෙතුම් කටුව දානවා. දාලා අනිත් කලර් එක මට අවශ්‍ය කලර් එකේ චේන්ජ් කරන්න ඕන එක මේ විදිහටම ස්ලිප් නෝට් එක දාලා මේ ඇතුලෙන් ඇදලා ගන්නවා. ඇදලා අරගෙන මම මේ විදිහට චේන් දෙකක් දානවා. දාලා මෙන්න මේක මේ විදිහට එළියට අදිනවා. ඇදලා එහා පැත්ත හරවනවා. හරවලා මේ නූල් පොටවල් දෙකත් එක්කම අල්ලලා මම නැවත ඩබල් ක්‍රොෂේ මේ ලයින් එකත් ගොතා ගන්නවා. කරලා මේ පැත්තට හොඳට මේක අදිනව නැත්තම් කොන් පයින් නිසා ඇදලා මේ දෙකත් අල්ලගෙනම දැන් නැවත ඩබල් ක්‍රොෂේ ගොතාගෙන යනවා.
දැන් මෙතන ඔයාලට ඕන නම් තව කලර් එකකට යන්න පුළුවන්. මම මෙතනින් මේක නවත්තනවා. මම හිතනවා දැන් පැහැදිලි කියලා. දැන් මම මේකේ නූල් මේ විදිහට කන පිට පැත්තෙන් හංග ගන්නවා. ඔයාලට පුළුවන් මේකේ නීඩල් එකක් හරි පාවිච්චි කරන්න. දැන් ඔයාලා මේවා දන්නවා කියලා දීලා තියෙනවා. මේක මේ විදිහට සංගව ගන්න. මේ පැත්තේ නූල මේ පැත්තෙන් ආපහු චුට්ට දුරකට හංග ගන්න. දැන් අපි මේක සම්පූර්ණ කලර්ස් 4කට 5ක චේන්ජ් එකකට ගිහිල්ලා තියෙනවා. දැන් ඔයාලට පුළුවන් ඔයාලා ඕනම ගොතන ඩබල් ක්‍රොෂේ නිර්මාණයක මේ විදිහට කලර් චේන්ජ් එක යන්න හරිම පැහැදිලිව ඊට පස්සේ ඔයාලට ඔයාලගේ ගෙතුම නිමා කරගන්න පුළුවන්. හිතනවා අදත් වීඩියෝ එක වැදගත් වුණා කියලා. වැදගත් වුණා නම් අනිවාර්යයෙන්ම ලයික් එකක් කමෙන්ට් එකක් තියන්න අමතක කරන්න එපා. වත් අලුත් දෙයක් ඔයාලට අරන් එන්නම්. එතකල් සතුටින් පරිස්සමෙන් ඉන්න. ගිහින් එන්න.